PhD ස්කෝලර්ෂිප් එකක් හොයාගන්න එක ඔයාටත් හීනයක් වගේද? මම අද ෂෙයා කරන්න යන්නේ මම යූස් කරපු ස්ට්‍රැටජිස් මොනවාද කියලා fully funded ස්කෝලර්ෂිප් 5ක් හොයාගෙන ඔස්ට්‍රේලියාව වල ෆ්‍රී ඉගෙන ගන්න. Hello, මම Netme. Welcome to my YouTube channel Stories by Netme. මම Australian National University එකේ 3rd year PhD student කෙනෙක්. මම මේ channel එකෙන් හිතාගෙන ඉන්නේ ඔයාලට අරන් එන්න කොහොමද ස්කෝලර්ෂිප් හොයාගන්නේ, රිසර්ච් කරන්නේ, ඒ වගේම personally grow වෙන හැටි. මගේ ගෝල් එක simple and in detail steps වලින් ඔයාලව ගයිඩ් කරන්න. ඒ වගේම PhD student කෙනෙක් විදියට world එක explore කරන්න opportunities හොයාගන්නේ කොහොමද කියලා මම ඔයාලා එක්ක share කරන්නම්. මගේ background එක තමයි මම Morato University එකේ textile engineering වලින් 4 years bachelor's degree එකක් කළා තමයි PhD එකට directly first class එකක් එක්ක apply කරේ. අපි දැන් බලමු first strategy එක මොකක්ද කියලා. ඒක තමයි ඔයාලගේ internship එක use කරලා research skills හදාගන්න එක. මේකෙන් ඔයාලගේ research skills improve කරගන්න පුළුවන් වගේම මේවයි තියෙන collaboration වලින් ඔයාලට publication උනත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ලංකාවෙත් මේ වගේ research institutes ගොඩක් තියෙනවා. ඒ වුණාට මේක discipline එකකින් discipline එකට වෙනස් වෙනවා. ඉතින් ඔයාලටත් ආසයි නම් මේ වගේ research institute එකක හරි research based internship එකක් කරන්න ඔයාලගේ seniors ලගෙන් එහෙම නැත්නම් lecturers ලගෙන් උනත් ඔයාලට information හොයාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි අපිට පුළුවන් abroad universities වලට ඉල්ලන්න අපේ internship එක කරන්න. සමහර universities වල lecturers කැමති pay කරලා internship දෙන්න international students ලට. ඉතින් මේ වගේ එකක් හොයාගන්න ඔයාලට පුළුවන් එක එක රටවල් වල supervisors ලට ඔයාලගේ research scope එකේ ඉන්න supervisors ලට emails යවලා කියන්න ඔයාලා interested එයාලගේ area එකට. ඒ නිසා ඔයාලට internship එක 6 months කරන්න පුළුවන් ද ඇවිල්ලා එයාලගේ research group එකත් එක්ක. ගොඩක් supervisors ලට funding තියෙනවා මේ වගේ දේවල් වලට fund කරන්න. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් 6 month paid internship එකක් කරන්න. ඒ වගේම ගොඩක් අය දන්නේ නැහැ කොහොමද මේ research institute එකකට වුණත් අපි කතා කරන්නේ අපිට internship එකක් කරන්න කැමතියි කියලා. ඇත්තටම emails තමයි main method එක ඕනම විදියකට networking හදාගන්න වගේම opportunities seek කරන්න. ඉතින් මං හිතන්නේ ඔයාලට පුළුවන් එක්කෝ LinkedIn use කරන්න එක research institute වලින් දාන opportunities හොයන්න. ඒ වගේම ඒ වල වැඩ කරන HR එකට එහෙම නැත්නම් manager position එකකට වුණත් ඔයාලට පුළුවන් ඔයාලා මේ වගේ interest එකක් තියෙනවා. ඔයාලගේ CV එකත් attach කරලා email එකක් යවන්න ඔයාලගේ තියනවද මොන හරි opportunity එකක් මේව තමයි මගේ research interest ඒ වගේ මගේ research area එක. ඉතින් ඔයාලගේ ළඟ opportunity එකක් තියෙනවා නම් මට කියන්න මම internship එකකට කැමතියි කියලා. සමහර ඒවා paid internship ඒ වුණාට සමහර තැන්වල paid කරන්නේ නැති internship එකක් තියෙනවා. ඉතින් ඔයාලට research skills හදාගන්න එක නම් main target එක. ඔයාලට pay කරන්නේ නැති internship එකක් හරි හොයාගන්න පුළුවන්. Strategy number 2. Strong academic CV එකක් මුලින්දම්ම maintain කරන් යන එක. මම ගොඩක් අයගේ දකින weakest point එක තමයි strong academic CV එකක් නැති එක. මොකද ගොඩක් අය academic CV එක update කරන්න හරි නැත්නම් හදන්නෙත් මොකක් හරි එයාලට opportunity එකක් ආවම email එකක් යවන්න හරි නැත්නම් application එකක් දාන්න හරි ඕන වුණාම තමයි එයාලා CV එක හදන්න ගන්නේ. ඉතින් මේක ගොඩක් weak point එකක්. මම හිතාගෙන ඉන්නවා වෙනමම වීඩියෝ එකක් ගේන කොහොමද academic CV එකක් හදන්නේ. ඒකේ structure එක කොහොමද හැමදේම include කරලා වීඩියෝ එකක් මම ඉක්මනටම අරගෙන එන්නම්. Strategy number 3. undergraduate final year project එකට supervisor කෙනෙක් තෝරගන්නකොට ඔයාලට ගැළපෙනම supervisor කෙනෙක් තෝර ගැනීම. ඉතින් මම මෙතෙන්දී ගැළපෙනම කියලා කිව්වේ ඔයාලගේ research එකට research area එක ගැන ගොඩාක් හොඳ knowledge එකක් තියෙන supervisor කෙනෙක් තෝරගන්න එක ගොඩාක් වැදගත්. ඉතින් මට මේක ගැන මම කලින් වීඩියෝ එකක කතා කරනකොට කෙනෙක් කිව්වා එයාලට supervisor තෝරගන්න බෑ යුනිවර්සිටි එකකින් දෙන supervisor කෙනෙක් තමයි එයාලා choose කරගන්න ඕන කියලා. මේක ඇත්තටම misconcept එකක්. ඇත්තටම අපේ ගොඩක් යුනිවර්සිටිස් වලින් අපිට full support එක දෙනවා අපේ undergraduate research එක ගොඩක් හොඳට කරගන්න. ඉතින් අපිට ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් වල වෙන්නේ අපිට කියනවා අපේ තනියම හරි නැත්නම් group project එකක් හරි කරනකොට ඒ group එකේ කට්ටියන්ට එකතු වෙලා අපිට proposal එකක් දෙන්න කියලා අපි කැමති research එකක් ගැන.
ඊට පස්සේ මේ ප්‍රොපෝසල් ටික අරගෙන අපේ සුපර්වයිසර් පැනල් එක එකතු වෙලා, ඒ කියන්නේ අපේ කැම්පස් එකේ ඉන්න ලෙක්චරර්ස්ලා ටික එකතු වෙලා එයාලා කතා කරනවා එයාලගේ රිසර්ච් ස්කෝප් එකට ගැලපෙන්නේ මොන ප්‍රොජෙක්ට්ස්ද කියලා. ඒ ටික තමයි එයාලා සුපර්වයිස් කරන්න ගන්නේ. මෙතනදී ඔයාලගේ රිසර්ච් එක කරන්න සුපර්වයිස් කරන්න කැමැත්තෙන් ඉන්න සුපර්වයිසර් ඇරෙන්න ඔයාලට ඉන්න පුළුවන් තව ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකේ. එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ වෙන ඩිපාර්ට්මන්ට් එක. එහෙම නැත්නම් තව වෙනස්ම යුනිවර්සිටි එකක. එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක්, එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක් ඉන්න පුළුවන් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට ගොඩක් ලොකු වැලියු එකක් දෙන්න. ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඔයාලට පුළුවන් රික්වෙස්ට් කරන්න එහෙම කෙනෙක්ව ඔයාගේ සුපර්වයිසර් පැනල් එකට ඇඩ් කරගන්න. මේකට හැම යුනිවර්සිටි එකකින්ම ගොඩක් සපෝට් එකක් දෙනවා. ඒ වගේම ඔයාලා මේ කරන රිසර්ච් එක හොඳ ක්වොලිටි රිසර්ච් එකක් නම් ඔයාලට හොයාගන්න පුළුවන් නම් වෙනත් රටක ඉන්නවා කියලා හොඳ සුපර්වයිසර් කෙනෙක් මේ රිසර්ච් එක ගැන හොඳ එක්ස්පීරියන්ස් තියෙන ඔයාලට පුළුවන් ඔයාලගේ දැන් ඉන්න සුපර්වයිසර් පැනල් එකේ සුපර්වයිසර්ස්ලාත් එක්ක කතා කරලා රීච් අවුට් කරන්න ඒ අබ්‍රෝඩ් යුනිවර්සිටි එකක ඉන්න සුපර්වයිසර් කෙනෙක්ට ඔයාලගේ සුපර්වයිසර් පැනල් එකට එයාට ජොයින් වෙන්න කැමති දහලා. මේක ඔයාලට සුපර්වයිසර් එක්ක එකතු වෙලා තමයි ඇත්තටම කරන්න පුළුවන් වෙන්නේ. මොකද සුපර්වයිසර්ත් කැමති වෙන්න ඕන ඒ වගේ තව සුපර්වයිසර් කෙනෙක්ට රීච් කරන්න. ඉතින් මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කර ඔයාලටත් පුළුවන් හොඳ රිසර්ච් එකක් කරන්න සුපර්වයිසර්ස්ලාගේ කන්ට්‍රිබියුෂන් එකත් එක්ක. ස්ට්‍රැටජි නම්බර් 4. ඉන්ෆර්මේෂන් සීක් කරන එක පුළුවන් තරම් ඉක්මනට ස්ටාර්ට් කරන්න. මම PhD එකක් කරන්න ආසාවක් මට ඇති වුණේ සෙකන්ඩ් ඉයර් මුල් කාලේ වගේ. ඉතින් මම කරේ ඉස්සලම ගිහිල්ලා ලෙක්චරර්ස්ලාත් එක්ක කතා කරා මම PhD එකක් කරන්න කැමතියි මොනවද මම කරන්න ඕන කියලා. ඒ වගේම අපේ කොන්ට්‍රැක්ට් ලෙක්චරින් කරන අයියලා හිටියා අපිට වැඩි අවුරුදු 2-3ක් සීනියර්. ඉතින් එයාලත් හිටියේ PhD ඇප්ලයි කරන process එකේ. ඉතින් එයාලා හොඳටම දන්නවා අපිට CV එක හදන්නේ කොහොමද, ඊමේල්ස් ලියන්නේ කොහොමද. ඉතින් මම ඉන්ෆර්මේෂන් සීක් කරන්න ගත්තා එයාලගෙන්. ඒකම මම PhD කරන අයියලක්කලගෙන් ඒ වගේම PhD කරන්න කැමැත්තෙන් ඉන්න අයියලක්කලගෙනුත් ඉන්ෆර්මේෂන් ගැදර් කරන්න ගත්තා. ගොඩක් වෙලාවට PhD කරන අයියලක්කලා බිසි. ඒ වුණාට ගොඩක් අය කැමති එයාලගේ knowledge එක share කරන්න, තව කෙනෙක්ට PhD එකක් කරන්න උදව් කරන්න. ඉතින් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ හැමෝම මට හරිම උදව් කරා අයියලක්කලා, ඒ වගේම lecturers ලා ගොඩාක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ රිසර්ච් ඒරියා එකේ PhD කරන අයියලක්කලට රීච් අවුට් කරලා එයාලට කරදරයක් වෙන්නේ නැති වෙන්න ඔයාලට ඕන ස්පෙસિෆික් ඔයාලට දන්නේ නැති ඉන්ෆර්මේෂන් මොනවද කියලා ස්පෙસિෆිකලි එයාලගෙන් අහලා ඔයාලට ඕන හෙල්ප් එක ගන්න. ස්ට්‍රැටජි නම්බර් 5. ඔයාලගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකෙන් එහෙම නැත්නම් මාස්ටර්ස් එකේ කරන ප්‍රොජෙක්ට් එකෙන් පුළුවන් තරම් පබ්ලිකේෂන් කරන්න. ගොඩක් අය ප්‍රොජෙක්ට් එක කරන කාලේ පබ්ලිකේෂන් කරන්නේ නැහැ. මොකද එයාලා හිතනවා අනේ මම PhD එකක් කරන්නේ මම MPhil එකක් කරන්නේ ඒ හින්දා මට ඕනේ මේක පබ්ලිෂ් කරන්න කියලා. ඇත්තටම පබ්ලිකේෂන් එකක් කියන්නේ රිසර්ච් ක්වොලිෆිකේෂන් එකක් විතරක් නෙවෙයි. ඔයාලා ප්‍රොජෙක්ට් එකක් කරලා හොයාගන්න ඒකේ අවුට්පුට් එක අනිත් අයත් එක්ක බෙදාගන්න එකක් තමයි පබ්ලිකේෂන් එකක් කියන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාලගේ ප්‍රොජෙක්ට් ඉවර වුණාට පස්සේ ඒකේ හොඳ අවුට්කම් එකක් තියෙනවා නම් ඒකෙන් කන්ෆරන්ස් හරි ජර්නල් හරි පබ්ලිකේෂන් එකක් කරන එක. එක ප්‍රොජෙක්ට් එකකින් එක පබ්ලිකේෂන් එකක් විතරක් දානවා කියලා නියමයක් නැහැ. සමහර වෙලාවට අපි කරන ප්‍රොජෙක්ට් එක අනුව අපිට පුළුවන් ඒකේ එක එක පාර්ට්ස් වලට කඩලා එක එක පබ්ලිකේෂන් කරන්න. ඒ වගේම ජර්නල් පබ්ලිකේෂන් එකකට and කන්ෆරන්ස් පබ්ලිකේෂන් එකකට දෙකකටම එකම ප්‍රොජෙක්ට් එක පාවිච්චි කරන්නත් සමහර වෙලාවලට පුළුවන්. මොකද ඇබ්ස්ට්‍රැක්ට් එකක් විතරක් පබ්ලිෂ් කරනවා නම් ඒකම අපිට lengthy version එක විදියට ජර්නල් පබ්ලිකේෂන් එකක් කරන්න පුළුවන්. ඉතින් මේ ජර්නල් පබ්ලිකේෂන් එකක් වගේ කරද්දී සමහර ජර්නල්ස් තියෙනවා අපිට සල්ලි ගෙවලා තමයි අපේ පබ්ලිකේෂන් එක කරන්න වෙන්නේ. ඒත් සමහර ඒවා තියෙනවා ෆ්‍රී දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන ජර්නල් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. මම මේ ජර්නල් and conferences තෝරගන්න විදිය ගැන වෙනමම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම ලංකාවේ තියෙනවා ඉන්ටර්නැෂනල් කන්ෆරන්සස් එක එක යුනිවර්සිටිස් වලින් කරන. ඉතින් ඔයාලට ලේසියෙන්ම මේ වගේ කන්ෆරන්ස් එකක ඔයාගේ මේ ප්‍රොජෙක්ට් එක පබ්ලිකේෂන් එකක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් abroad වල තියෙන ඉන්ටර්නැෂනල් කන්ෆරන්සස් වලටත් යන්න. හැබැයි මේවයි තියෙන්නේ අපිට තමයි ෆන්ඩ් කරගන්න අපේ සල්ලි වලින්.
කන්ෆරන්ස් එකකට ඒ වගේ යනවා නම් එහෙම නැත්නම් ඔයාගේ සුපර්වයිසර්ට ෆන්ඩින් තියෙනවා නම් එයාලට පුළුවන් ඔයාලට ෆන්ඩ් කරන්න මේ වගේ ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් එකක ගිහිල්ලා ඔයාලගේ රිසර්ච් එක ෂෙයා කරගන්න. ස්ට්‍රැටජි නම්බර් 6. පුළුවන් තරම් PhD or MPhil potential supervisors ලව හොයාගෙන එයාලව contact කරන්න ගන්න. මම PhD supervisors ලව contact කරන්න start කරේ මම degree එක complete කරන්නත් කලින්. මම totally supervisors ලා 100ක් 120ක් අතර ගොඩක් අයව contact කරලා තියෙනවා. ඉතින් එතනින් මට positive replies 20ක් වගේ ලැබිලා තියෙනවා. ඉතින් මම කරේ එහෙම ගොඩාක් අය contact කරපු එකෙන් මට opportunities ගොඩාක් හම්බුණා. එතනින් මම supervisors ලා 8ක් වගේ එක meetings තිබුණා. එතනිනුත් supervisors ලා 5ක් වගේ එක තමයි මම application දැම්මේ scholarship වලට. ඉතින් ඔයාලට මම මෙතනින් දෙන idea එක තමයි සමහර වෙලාවලට කට්ටිය emails 10ක් නැත්නම් 20ක් වගේ යවලා එකක්වත් රිප්ලයි නැති වුණාම එයාලා අතහැරලා දානවා. මේක මට හරියන දෙයක් නෙවෙයි. මට මේ සුපර්වයිසර්ස්ලා රිප්ලයි කරන්නේ නැහැ එහෙම කියලා. ඉතින් ගොඩක් රටවල් වල සුපර්වයිසර්ස්ලා හරිම බිසි. ඒ වගේම එයාලා එක වෙලාවක් තියෙනවා එයාලා ඒ වෙලාවට විතරයි එයාලගේ ඊමේල්ස් චෙක් කරන්නේ. ඉතින් ඔයාලා රැට හරි එහෙම නැත්නම් ගොඩක් උදේ පාන්දර හරි එයාලට ඊමේල්ස් දාලා තිබුණොත් සමහර වෙලාවට එයාලා ඒක දකින්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවලට ඔයාලට පුළුවන් රිමයින්ඩර් ඊමේල් එකක් දාන්න. එතකොට ඒ වගේ සුපර්වයිසර්ස්ලා සමහර වෙලාවට දෙවෙනි සැරේ දාන ඊමේල් එක දැකලා ඔයාලට රිප්ලයි කරන්න ඉඩ තියෙනවා. මටත් ඒ වගේ ගොඩක් ඒවා වුණා. ඉතින් ඔයාලා පුළුවන් තරම් සුපර්වයිසර්ස්ලා හොයාගන්න එක එක යුනිවර්සිටිස් වලින් ඔයාලගේ රිසර්ච් ස්කෝප් එක චුට්ටක් එහෙම වුණාට කමක් නැහැ. ඒ වුණාට ඒකත් එක්ක ටැලි වෙන කෙනෙක් හොයාගෙන ඒ සුපර්වයිසර්ස්ලාට ඊමේල් කරන්න. මම මෙතෙන්දී අදහස් කරන්නේ ඔයාලට ඊමේල් 100ක් 200ක් දාන්න ඕන කියලා නෙවෙයි PhD එකක් හොයාගන්න. සමහර වෙලාවලට ඔයාලා එක ඊමේල් එකක් දෙකක් දාලා ඔයාලට PhD opportunity එකක් set වෙන්න පුළුවන්. හැබැයි මම මෙතෙන්දී කියන්නේ ඔයාලට ඒ වගේ ගොඩක් දාලා සුපර්වයිසර්ස්ලා ගොඩක් හිටියොත් ඔයාලට option එකක් තියෙනවා. එතකොට ඔයාලා කැමතිම රිසර්ච් එක ඔයාලට තෝරගන්න පුළුවන් ඒ options වලින්. ඒකයි මම කිව්වේ මම ස්කෝලර්ෂිප් 5ක් හම්බෙලා ඒකෙන් මම කැමතිම රිසර්ච් එක තමයි මම දැන් කරන්නේ. තවත් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න කැමති දෙයක් තියෙනවා. ඒ තමයි ගොඩක් සුපර්වයිසර්ස්ලාට ෆන්ඩින් තියෙනවා ස්ටුඩන්ට්ස් ලව එයාලගේ ගෲප් එකට ගන්න. ඉතින් සමහර වෙලාවල් තියෙනවා ඔයාලට ෆස්ට් ක්ලාස් එකක් වගේ තිබුණාට පබ්ලිකේෂන් වගේ නැති වෙන වෙලාවල්. ඉතින් ඒ වගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් ස්ට්‍රෝං මදි වුණොත් සමහර වෙලාවලට යුනිවර්සිටි එකකින් ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට සුපර්වයිසර්ට පුළුවන් එයාගේ ළඟ ෆන්ඩින් තියෙනවා නම් ඔයාලව එයාගේ රිසර්ච් ගෲප් එකට ගන්නේ ෆන්ඩින් යූස් කරලා. ඉතින් මෙතෙන්දී සුපර්වයිසර් කන්ටැක්ට් කරන ෆස්ට් ඊමේල් එක and එයාට ගන්න ෆස්ට් මීටින් එක තමයි ගොඩක්ම ඉම්පෝර්ටන්ට්. ඉතින් මම මේව ගැන තව වීඩියෝ එකකින් in detail අරගෙන එන්න මොනවද ඔයාලා ගන්න ඕන steps and structure එක ඊමේල් එකේ. ඉතින් මම මේ විදියට ස්කෝලර්ෂිප් මට 5ක් හම්බුණා fully funded. එකක් MPhil ස්කෝලර්ෂිප් එකක්, ඒ වගේම ඉතුරු 4ම PhD ස්කෝලර්ෂිප්. මට University of Adelaide එකෙන් තමයි MPhil ස්කෝලර්ෂිප් එක හම්බුනේ. ඒ වගේම Monash University, University of Melbourne, Australian National University, ඒ වගේම UNSW ඒ හතරෙන්ම මට fully funded PhD ස්කෝලර්ෂිප් හම්බුණා. ඉතින් මට මේ වීඩියෝ එකේදී ඕනුනේ මම පාවිච්චි කරපු strategies ඔයාලටත් මොන විදියටද use කරන්න පුළුවන් කියලා explanation එකක් අරගෙන එන්න. ඉතින් මං හිතනවා ඔයාලා දිගටම මාත් එක්ක මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට in detail step by step PhD එකට එහෙම නැත්නම් MPhil එකට නැත්නම් master by research එකට apply කරන්නේ කොහොමද? ඔයාලගේ CV එක හදන්නේ කොහොමද? first email එක draft කරන්නේ කොහොමද? meeting එකක් ගන්නේ කොහොමද supervisor කෙනෙක් එක්ක? මේ වගේ හැම step එකකටම මම in detail videos අරගෙන එන්නම්. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මං ආයි හම්බෙන්නම් ඔයාලා. bye.